දැන් මේ දූල පුතාලා මේ සාමාන්‍ය පෙළ විභාගේ ලියලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ සේරෝ දෙනා උසස් පෙළ විෂයක් හදාරන්න උසස් පෙළ විෂය ධාරාවක් තෝරා ගන්න මහන්සි වෙන වෙලාව. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩි අදහසක් දෙන්න තමයි මේ කතා කරන්නේ. උසස් පෙළ ඉගෙන ගන්න ඕනට මැත්ස් කියන ඒ කියන්නේ ගණිත විෂය ධාරාව තියෙනවා. ඊට පස්සේ බයෝ කියන එක කියන්නේ ජීව විද්‍යා විෂය ධාරාව තියෙනවා. ඊට ආර්ට් කලා විෂය ධාරාව, ඊට කොමර්ස් වාණිජ්‍ය විෂය ධාරාව තියෙනවා. ඊට අමතරව තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව තියෙනවා. එතකොට ඔයගොල්ලෝ විෂය ධාරාවක් තෝරා ගන්නකොට සාමාන්‍ය පෙළ පන්තියේදී ඔයගොල්ලෝ දක්වන දක්ෂතාවය අනුව ඒ විෂය ධාරාව තෝරා ගන්නවා කියන එක හැම වෙලාවෙම සත්‍ය වෙන්නේ. මොකද අපි හිතමු සාමාන්‍ය පෙළ පන්තියේදී ඔයා මැත්ස් වලට ගොඩක් ඔයාට ලකුණු අඩුයි. හැබැයි ඔයා ඒක නිසා මැත්ස් කරන්න තෝරගන්නේ නැහැ. ඔයා තෝරගන්න වෙන විෂය ධාරාවක්. හැබැයි සාමාන්‍ය පෙළ පන්තියේදී A9ක් ගත්ත දරුවෝ මැත්ස් කරලා ෆේල් වෙනවා. ගොඩක් අය ෆේල් වෙනවා. සමහරලාට පාස් වෙන අයත් ඉන්නවා. හැබැයි ඒකේ විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය පෙළ පන්තියේදී A9ක් ගත්තා කියලා උසස් පෙළ පන්තියේදී A3ක් එනවා කියලා එහෙම මේ එකක් නැහැ. එතකොට සමහර සාමාන්‍ය පෙළ විභාගයේදී සමහර ළමයි ඉන්නවා සාමාන්‍ය පෙළදී ගණිතයට සමහරලාට ඒ නැති අය ඉන්නවා. හැබැයි A level වලදී A3ක් ගන්නවා. මට මෑත කාලේ නෝ ඒ කියන්නේ 2016 වගේ මට මතකයි රිච්මන්ඩ් විද්‍යාලයේ ළමෙක් හිටියා. ඒ ළමයට පුරවැසි අධ්‍යාපනයේට විතරයි ඒකක් තිබ්බේ O level වල. මැත්ස් එහෙම බී තිබුණේ. එතකොට ඒ දරුවා පළවෙනි වතාවෙම විභාගෙ ලියලා A3ක් කරගෙන දිස්ත්‍රික්කයේ 16 වෙනිය වුණා. එතකොට අපි මිනුම් දණ්ඩක් කරගත්තොත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත A level තීරණය කරන්න ඕන කියලා ඒක ඒ තරම් සුදුසු නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේක ඔයගොල්ලෝ හොයලා බැලුවොත් ඔයගොල්ලෝ හැමෝටම තේරෙයි උසස් පෙළ හොඳට පාස් වෙච්ච දරුවෝ අරගෙන බැලුවොත් ඒගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය පරීක්ෂා කරලා බැලුවොත් ඔයගොල්ලන්ට මේක හොයාගන්න පුළුවන් වෙයි. එතකොට මම මේ කතා කරන්නේ දැන් මම මැත්ස් උගන්වන ගුරුවරයෙක් හින්දා මැත්ස් කරන්න පොළඹවන්න නෙවෙයි. එතකොට ඔයගොල්ලන්ට ඕන විෂය ධාරාවක් තෝරගන්න පුළුවන්. හැබැයි ඒක තර්කානුකූලව තෝරගන්න ඕන. අතීත දේවල් හොයලා බලලා තමයි තෝරගන්න ඕන. අනිත් එක අද ලෝකේ ගැළපෙන රැකියාවක් හොයාගන්න තමයි උසස් පෙළ කරන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට ගැළපෙන විෂය ධාරාවක් ඔයගොල්ලෝ තෝරගන්න ඕන. සම්ප්‍රදායික මම එහෙම කියන්නේ මේක මේ විෂය ධාරාව මේ විෂය ධාරාව කියලා සම්ප්‍රදායික විෂයන් තෝරගෙන. එතකොට ඒකේ රැකියා අවස්ථාවක් ගොඩනැගෙන්නේ නැත්නම් ඔයා ගෙදරට ලෝකෙට රටට බරක් වෙනවා. ඒතර උසස් පෙළ කරන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඒක පාස් වුණාට පස්සේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඊගාට වෘත්තිමය දායකත්වයක් ලබා දෙන්න. එතකොට ඔයාට හොඳ රැකියාවක් ඔයාගේ ජීවිතේ සැපවත් කරගැනීම මගක් හදාගන්න තමයි උසස් පෙළ කරන්නේ. එතකොට ඔයා බලන්න ඕන රැකියාව වෙළඳපොළ කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ අනුව තමයි ඔයාගේ විෂය ධාරාව තෝරගන්න ඕන. නැත්තම් ඔයාගේ ජීවිතෙන් ලොකු කාලයක් ඔයා වැය කරලා ගොඩක් ධනයක් වියදම් කරලා ගොඩක් මහන්සි වෙලා ඔයාගේ ප්‍රතිඵලය ඔයා අරගෙන ඔයා කැම්පස් උත් ගිහිල්ලා නමුත් ඔයාට රැකියාවක් නැත්තම් ඒක ලොකු කඩාවැටීමක් ඔයාගේ ජීවිතේ ඇති කරනවා. ඒක නිසා මම හිතන්නේ විෂය ධාරා තෝරා ගැනීමේදී රැකියාව වෙළඳපොලේ මොන වගේ පැත්තටද නැඹුරුවක් තියෙන්නේ කියන එක තමයි ඔයගොල්ලෝ විෂය ධාරාව තෝරන්න ඕන. එතකොට සාමාන්‍ය පෙළ පන්තියේදී ඔයා ගන්න ප්‍රතිඵලය නෙමෙයි ඔයා බලන්න ඕන. ඔයාට දැන් මැත්ස් කරනවා නම් මැත්ස් බයෝ වගේ විෂය ධාරාවන් කරනවා නම් ඔයා බලන්න ඕන ඔයාට විවෘතව හිතන්න පුළුවන්ද කියලා. දැන් සමහරලාට ඔයාට සාමාන්‍ය පෙළ පන්තියේදී ලකුණු අඩු වුණත් හිතන්න පුළුවන් දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවා සාමාන්‍ය පෙළ පන්තියේ A9 අරගන්නවා පාඩම් කරලම. සමහර දරුවෝ ඉන්නවා සාමාන්‍ය පෙළ පන්තියේ A9 ගන්නවා හිතලා. සමහර ළමයි ඉන්නවා සාමාන්‍ය පෙළ පන්තියේ වැඩ නොකර ඒකක් ඒ දෙකක් ගන්නවා. එතකොට වැඩ නොකර කියන්නේ පාඩම් කරන්නේ නැතුව නිකන් සාමාන්‍ය විදිහට. එතකොට එයාට හොඳ මොලයක් හිතන්න පුළුවන් මොලයක් තියෙනවා. එතකොට ඒ වගේ තමයි A level වලදී ඉස්මතු වෙන්නේ. එතකොට A level වලදී
ටිකෙන් ටික ඔයගලන්ට තේරෙයි පටන් ගන්න යනකොට අර O level වල කටපාඩම් කරපු අය පහු වෙනවා. හිතන්න පුළුවන් අය මතුවෙවි ඉස්සරහට එනවා. ඒතර A level වලදී සාමාන්‍යයෙන් හොඳ විවෘතව නිදහසේ කල්පනා කරන්න පුළුවන් චින්තනයක් තියෙන කෙනෙක් ගත්තොත් එයා එන්න ඉස්සරහට ඇවිල්ලා එයා හොඳ ප්‍රතිඵලයකට යනවා. ගිහිල්ලා සරසවි වරම් ලබා ගන්න එයාට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ විෂය තෝරනකොට ඔයා සාමාන්‍ය පෙළ පන්තියේදී මොන වගේද කියන එක නෙවෙයි තෝරගන්න ඕන. රැකියාව වෙළඳපොළ ගැන හිතන්න ඕන. සාමාන්‍ය මේ පන්තියේදී ඔයාට මේ සාමාන්‍යයෙන් මැත්ස් කරලා B එකක් A එකක් B එකක් තිබුණාත් ඇති. හැබැයි පාසලේදී ඔයාට ඒකට ඉඩ දෙනවද කියන එකත් බලන්න ඕන. එතකොට මැත්ස් කරලා දැන් මම කිව්වොත් මැත්ස් කරලා B තියෙන කට්ටියට A level කරන්න සුදුසු නෑ කියලා ඒකේ වැරදකුත් තියෙනවා. මොකද මැත්ස් වලට B තියෙන A level වල A3 ගත්ත ලංකාවේ මැත්ස් කරලා හොඳම යුනිවර්සිටි එක මොරටු යුනිවර්සිටි එකටම ඉංජිනේරින් ගිහිපු දරුවෝ ඉන්නෝ. ඒ දරුවෝ එහෙම වෙලා තින්නේ මැත්ස්. එහෙනම් මම තීරණය කරා නම් කිව්වා නම් ඔයගලන්ට O level මැත්ස් වලදී B එකක් තියෙනවා එහෙනම් කරන්න එපා කියලා එතනත් අසාධාරණයක් වෙනවා. ඒක නිසා O level ප්‍රතිඵලයේ මතම A level තීරණය කරන්නේ නැහැ. ඒක එහෙම තීරණය කරොත් ඒක ලොකු අවාසියක් වෙනවා. ඔයා කල්පනා කරන්න ඕන ඔයාට හිතන්න පුළුවන්ද? ඔයාට ටිකක් නිකන් තර්කානුකූල ගණිතමය ගතියක් හිතේ තියෙනවා නම් එහෙම හැකියාවක් තියෙනවා කියලා තේරෙනවා. යම් දෙයක් තේරුම් අරගෙන ඒක ගැන අලුත් විදිහට හිතන්න පුළුවන් නම් ඔයාට A level maths කරන්න පුළුවන්. එතන maths කරාම ඇයි maths කරන්න කියන්නේ කියන එකත් ඉස්සෙල්ලා ඊගාවට තේරුම් ගන්න ඕන. maths කරන දරුවෙක් ගත්තාම එයාට maths වලින් තමයි රැකියාව වෙළඳපොළ ගොඩාක් ඉහළින්ම තියෙන්නේ ලෝකේ. ඒතර maths කරපු කෙනෙක් කවදාකවත් අතරමං වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න ලංකාවේ C1 S2කටත් කැම්පස් මැත්ස් කරලා කැම්පස් ගිහිල්ලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ ජීවිතේ හොඳ පැත්තකට යොමු වෙනවා. එතකොට A3 ගත්තට A3 අරගෙනම නෙවෙයි අඩු රිසල්ට් වලින් ඔයගොල්ලන්ට කැම්පස් යන්න පුළුවන්කම තියෙනවා. මැත්ස් කරලා කැම්පස් ගියා කියන්නේ වාගේ ගෙදර ඉන්න වෙන්නේ නැහැ ඔයාලට කවදාකවත් උපාධිය අරගෙන. ඔයාලට හොඳ රැකියා අවස්ථා ඕන තරම් රැකියාව වෙළඳපොලේ තියෙනවා. හරි? ඒක නිසා මැත්ස් තෝරා ගත්තොත් දරුවෙක් කවදාවත් මම හිතන්නේ එයා අතරමං වෙන්නේ නැහැ මේ දින තත්ත්වය අනුව. එතකොට මැත්ස් කරාම ඔයාලා දැන් පරිගණක පැත්ත සම්බන්ධ රැකියා. එතකොට software engineersලා එතකොට electronics engineersලා මේ පැත්ත ගොඩක් ඕගොල්ලන්ට දැන් අද වර්තමාන ලෝකේ එතකොට artificial intelligence ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය ඒ වගේ අංශනේ දැන් ලෝකෙ ඉහළට යන්නේ. එතකොට ඒ පැත්තට යන්න මම හිතන්නේ වැඩිම දායකත්වයක් දෙන්නේ මැත්ස් කරපු අයගේ. එතකොට ඒ වගේම තමයි බයෝ කරන ළමයි. එතකොට බයෝ කරාම මෙඩිසින් යන්න ඒ සම්බන්ධ මැත්ස් වලට ඊගාවට දෙවෙනියට තියෙන්නේ බයෝ කරන ළමයිට. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ තාක්ෂණ වේදේ පැත්ත තමයි. එතකොට මැත්ස් බයෝ තාක්ෂණ වේදේ තමයි මම හිතන්නේ රැකියාව වෙළඳපොළ ගැන හිතනවා නම් ඇත්තටම වඩාත් සුදුසු. හැබැයි දැන් ආර්ට් කොමර්ස් කරන එක ගත්තොත් ඒකට මම හිතන්නේ ආර්ට් කරන ළමයින්ට නම් භාෂාවන් තෝරගෙන කරොත් ලොකු වාසියක් තියෙවි. ඒතර ඒගොල්ලන්ට පරිගණක ඒතර IT එක්ක මොන හරි භාෂාවන් එහෙම තෝරගෙන කරොත් ඉංග්‍රීසි හරි කමක් නැහැ. ඒගොල්ලන්ට ලොකු වාසියක් තියෙනවා. හැබැයි සම්ප්‍රදායික විෂයන් කරොත් ඒගොල්ලෝ ආපහු රැකියාව විරහිත ගොඩට තමයි වැටෙන්නේ. ඒක නිසා ඒවත් ආර්ට් කරන ළමයි හොයලා බලන්න. ඒතර තාක්ෂණ වේදේ කියන එක විෂයත් ඇත්තටම මේ සාමාන්‍යයෙන් ටිකක් අර මැත්ස් කරන්න බෑ වගේ හිතනවා නම් ඒ තාක්ෂණ වේදයට යොමු වීමේ වරදක් නැහැ. මොකද එතනක් තියෙනවා හිතලා ඒ කියන්නේ තමන්ගේ වෘත්තිමය පැත්ත ගොඩනගා ගැනීමේ හැකියාවක් එතනක් තියෙනවා. එතකොට දැන් ওই කොමර්ස් වගේ ඒවා මේ කරාම රැකියාව වෙළඳපොළ ඇත්තටම අඩුයි. ඒකට හේතුව තමයි ওই කොමර්ස් වල මේ කරන දේවල් ඔක්කොම දැන් පරිගණකයෙන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ බැංකුවකට ගියොත් කාර්යාලෙට ගියොත් ඕන ඒ ගිණුම් හදන ඒවා සියලු දේවල් ඔයාලට තේරෙනවා data enter කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඒ ඔක්කොම ගිණුම් හැදලා එනවා. එතකොට ඒක පරිගණක පැත්තේදී ඒව ඔක්කොම මිනිස්ත්‍රමය යොදා ගන්න නැතුව කරන්න පුළුවන් තත්ත්වය හැදිලා තියෙනවා. ඒක නිසා ඒ පැත්තේ රැකියා පැත්ත ගොඩනැගීම ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා රැකියාව වෙළඳපොළ ගැන හිතලා ඔයාගේ උසස් පෙළ විෂය ධාරාව තෝරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. හැබැයි මම මේ කියන දේවල් ඔයගොල්ලෝ 100% පිළිගන්න එපා.
ඔයාගේ හෘද සාක්ෂියට එක හොයලා බලලා මේ පිළිබඳව තීරණයක් ගන්න. මං හිතනවා මැච් කරපු දරුවෙක්ට තමයි ලෝකේ වැඩිම රැකියා අවස්ථා දැනට තියෙන්නේ කියලා. දැන් ඉදිරියේදී මම දන්නේ නැහැ මොන වේද කියලා. දැනට තියෙන්නේ මැච් කරපු අයට අනිත් සියලු විෂය ධාරාවට වඩා ගොඩාක් ඉහළින් රැකියාව වෙළඳපොළ තියෙනවා. ඒක නිසා ඔයා කල්පනා කරලා බලලා මැච් කරන්න හිතෙනවා නම් ඔයා බය නැතුව මැච් කරන්න. ඒක හිතේ දෙගිඩියාවක් තියාගන්න එපා. එතකොට මැච් කරපු ළමයින්ට සාමාන්‍ය පෙළ පන්තියේ දක්ෂ වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාට හිතන්න පුළුවන් නම් ඔයා පටන් අරන් බලන්න. හැබැයි එක දෙයක් තියෙනවා. මැච් කරත් බයෝ කරත් කලා විෂය ධාරාව කරත් ඔයා හොඳට කැප වෙන්න ඕන. ඔයා හොඳට ඒ වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. එහෙම නැතුව දැන් ඔයා ඒක කරන ගමන් නිකන් ඒක ඕනවට එපාවට ඒක කරොත් ඔයාට කවදාකවත් කිසිම විෂය ධාරාවකින් හොඳ ප්‍රතිඵලයකට යන්න බැරි වෙනවා. ඒක නිසා හොඳට කල්පනා කරලා බලලා කැප වෙන්න පුළුවන් නම් මහන්සි වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මැච් කරපු ළමයින්ට ඒකේ ප්‍රතිඵලය ලැබෙනවම තමයි. එහෙනම් අනිත් විෂය ධාරාවනුත් ඒ වගේ මම මැත්ස් ගැන විශේෂයෙන් කතා කරේ මම මැත්ස් උගන්වන ගුරුවරයෙක් හින්දා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් හොඳට හිතලා බලලා මේ විෂය ධාරාව තෝරගන්න. හැබැයි වෙන වැඩ කර ඔයාට මැත්ස් කරන්න බෑ. මොකද මේ විෂය එකතු කරගත් මේ විෂයේ තියෙන කරුණු ටික කරන්න ගත්තාම වෙන කිසිම දෙයක් කරන්න ඔයාට අවස්ථාවක් වෙන ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ කැපකිරීම අවුරුදු 2.5 කරන්න බලාගෙන ඔයා මැත්ස් කරන්න ඒක තීරණය කරන්න. ඒක තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ස්තුතියි.